Welcome to my channel. කොහොමද මගේ යාළුවෝ හැමෝටම සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? ඉතින් මම අදත් අලුත් පොතක් ගැන ඔයාලත් එක්ක කතා කරන්න තමයි හදන්නේ. හරි, මේ පොත තමයි සිතට එකඟව දිවි ගෙවන සැටි. මේ පොතේ අන්තර්ගත දේවල් ගැන අපි දැන් කතා කරමු. මානසික සාමය හා අභ්‍යන්තර සතුට සහ ජීවිතයේ ගතිකාව හැසිරවීම සඳහා ප්‍රායෝගික මාර්ගෝපදේශ ඉදිරිපත් කරන ආත්ම ගවේෂණාත්මක ග්‍රන්ථයක්. සිතට එකඟව දිවිගෙවන හැටි මේ පොතේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ චිත්තවේගීය ස්ථිරතාවය හා අභ්‍යන්තර සාමය ඇතිකර ගැනීමට ප්‍රායෝගික මාර්ගෝපදේශ ලබා දීමයි. විශේෂයෙන්ම ජීවිතයේ අඛණ්ඩව මතුවන අභියෝග, උදාහරණයක් විදිහට චිත්ත වේදනා, අසාර්ථකතා, අවිනිශ්චිතතාවය, සමාජ ගැටලු සමග සාමකාමීව හා ඥානවන්තව ගනුදෙනු කරගන්නා ආකාරය එහි අර්ථයෙන් විවරණය කරනවා. ප්‍රධාන අරමුණු එකින් එක ගැන කතා කළොත් පළවෙනි අරමුණ තමයි මනසේ චංචලතා පාලනය කිරීම. ඒ කියන්නේ බාහිර සිදුවීම් හෝ අහඹු චිත්තවේග මත ජීවිතය පාලනය වීම වෙනුවට සිතේ ස්වාධීනත්වය රැකෙන පරිදි යථාර්ථය පිළිගැනීමට උපදෙස් මේ පොතේ අන්තර්ගත වෙනවා. දෙවෙනි අරමුණ වෙන්නේ දුක්ඛය අර්ථවත් කර ගැනීම. ඒ කියන්නේ දුක, බිය හෝ අපහසුතා ජීවිතයේ ස්වාභාවික කොටස් ලෙස පිළිගෙන ඒවාට ප්‍රතිරෝධය නොකර ඒ හරහා වර්ධනය වීමේ ශක්තිය ලබා ගැනීමයි. තුන්වෙනි අරමුණ වෙනවා වර්තමානයේ සැලකිලිමත් වීම. ඒ කියන්නේ අතීතයේ පසුතැවීම් හෝ අනාගතයේ බිය අත්හැර දැන් ජීවත් වීමේ කලාව පිළිබඳ විස්තර වෙනවා. හතරවෙනි අරමුණ වෙලා තියෙන්නේ සොයන් පිළිගැනීම හා අනුකම්පාව. තමාගේ හා අන් අයගේ දුර්වලතාවලට ගරු කිරීම හරහා සමබර ජීවන රටාවක් ගොඩනගා ගැනීම. පස්වෙනි අරමුණ වෙලා තියෙනවා අර්ථවත් ජීවිතයක් ගොඩනගා ගැනීම. භෞතික සාර්ථකතාවයට ඉපිට අභ්‍යන්තර සතුට සොයා ගැනීමට උපකාරී වන මාර්ග පිළිබඳ විස්තර ඇතුළත් වෙනවා. ජීවිතයේ සැබෑ සම්පත් වෙන්නේ කාලය හා මුදල්නේ. මේ සම්පත් නිසියාකාරව කළමනාකරණය කිරීමෙන් සාර්ථක ජීවිතයක් ගත කරන්නේ කොහොමද? මිනිසුන්ට ඉවරයක් නැති ආශාවන් තියෙනවානේ. මේ ආශාවල් පාලනය කිරීමෙන් නිවැරදි ජීවිතයක් ගත කරන්නේ කොහොමද? චාම් දිවියක් කියන්නේ සරල සතුටුදායක අවම වියදම් වලින් යුක්ත ජීවිතයන්නේ. මෙමගින් කාලය හා මුදල් සුරක්ෂිත කරගන්නේ කොහොමද? ඉතිරි කිරීම හා ආයෝජන මගින් ස්වාධීනත්වය උදා කරගන්නේ කොහොමද? නිවාසයක් කියන්නේ අපේ මූලික අවශ්‍යතාවයන්නේ. කුඩා පියවරෙන් පියවර ඉදිරි කරගෙන අවසානයේ නිවසක් හිමි කර ගැනීමේ ස්ථාවරත්වය සාදාගන්නේ කොහොමද? ජීවිතයේන හැම අවස්ථාවකම ඒකාග්‍ර වී උපරිම ප්‍රතිඵල ලබාගන්නේ කෙසේද? මාසික වැටුප මත පමණක් රඳා නොපවතී ආර්ථික ආදායම් ප්‍රබව ගොඩනගා ගැනීමෙන් මූල්‍ය ස්ථාවරත්වය උරුම කරගන්නේ කෙසේද? මෙන්න මේ ප්‍රශ්නවල නිවැරදි පිළිතුරු පැහැදිලි සරල විදිහට ඇතුළත් කරලා තියෙනවා. හරිම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ඔයාලට. මේ සිතට එකඟව දිවිගෙවන සැටි. මේ පොත ඉතා සරල, සතුටුදායක හා මූල්‍යමය වශයෙන් ස්වාධීන ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මූලික කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. කාලය හා මුදල් කළමනාකරණය කර ගැනීම, ඉතිරි කිරීම හා ආයෝජන මගින් අනාගතය සුරක්ෂිත කර ගැනීම මෙමගින් මඟ පන්වා දෙනවා. මේ පොත හරහා ඔයාලගේ ජීවිතයට ලබාගත හැකි උපදේශයන් වෙන්නේ ජීවිතයේ සැබෑ වටිනාකම් හඳුනාගෙන කාලය යුක්ති සහගතව ආයෝජනය කරගෙන මුදල් සාමයට උපකාරී වන ආකාරයට කළමනාකරණය කර ගැනීම. අපේ ජීවිතයට ගත යුතු ඉතා වැදගත් කරුණු කාරණා මේ පොතේ
අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉතා වැදගත් පොතක් කියලා මම හිතනවා. කියවිය යුතුම පොතක්. ඔයාලත් මේ පොත අරගෙන කියවලා බලන්න. ජීවිතේ සාර්ථක කරගන්න ලොකු අතලක් වෙනවා මේ පොත හරහා ඔයාලට. ඉතින් මං හිතනවා මේ පොතත් ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් කියලා. ඉදිරියටත් මේ වගේ වැදගත් ජීවිතයට යමක් ලබා ගත හැකි හොඳ පොතක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්න. අදට මම ගිහින් එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.